සම්බුදු රැස් විහිදෙන්නයි තිලොවක් සැනසූ ගුණ සිහි වෙන්නයි හද බිල බැතිමල් කුසුම් පිපෙන්නයි පළමුව සම්බුදු පානම දින්නයි අවා අඳුරු බිය සැක බැන සින්නයි නිවා කෙලෙස් ගිනි සිත් සැනසෙන්නයි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tadiyampi buddhang saranang gacchami Tadiyampi dhammang saranang gacchami Tadiyampi sanghang saranang gacchami Tisarana gamanang sampunnang Panatipata veramani sikkapadang samadhiyami Adinnadana veramani sikkapadang samadhiyami Hamesu vichachara veramani sikkapadang samadhiyami Musavada veramani sikkapadang samadhiyami Suramera majjapama dattana veramani sikkapadang samadhiyami අප්පමාදේන සම්පාදිත වැඩ වැඩ සිටින මගේ ප්‍රධාන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේගෙන් අවසර සද්ධා බුද්ධ සම්පන්න කාරුණික වාසනාවන්ත පින්තුන් පින්කම් රජුරු කටිනේ කියලා කියන්නේ අපේ බුදුදහම තුළ තිබෙන පින්කම් රජුරු මෙයා තමයි රජුරු වෙන කිසි කෙනෙක් නැහැ කටිනය කියන එක අනන්ත පාප කර්ම කළ කෙනාට වැඩක් නැහැ යාට විපාකේ ලැබෙනවා අනිත් පව්කම් කළ හැමෝටම ඒවා දුරු වෙන ඉවත් වෙන ඈත් වෙන අස්සන පින්කමක් හැටියටයි බුදුහාමුදුර සඳහන් කළේ අමරසිරි මහත්මයා නෝනා මහත්මිය මුළු සතර පෙරේ සියලුම දායකයන් වෙනුවෙන් දහත් ගොඩක් පිරිනමන ආරාධනා කළා ස්වාමීනි ඔබ වහන්සේලා වැඩ ඉන්න අපි ඔබ වහන්සේලා 3 මාසයක් ආරක්ෂා කරගන්නවා රැක බලා ගන්නවා දානේ නැත්තම් දාන ටික දෙනවා ගිලන්පස නැත්තම් ගිලන්පස ටික දෙනවා ලෙඩක් දුකක් හැදුනොත් බෙහෙත් ටික අරන් දෙනවා නැත්තම් සංඝාවාසය නැත්තම් ඒ සංඝාවාස ආදී තරණ දෙනවා මේ විදිහට කටයුතු කරනවා ඔබ වහන්සේලා අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරලා පාපයෙන් වැරදි වැඩවලින් මුදවාලා ගන්න කුසල දහම් වලට යොමු කරන්න පින් දහම් වල යොමු කරවන්න කියන ගනුදෙනුවක් වුණා ඒ ගනුදෙනුව
තුන් මාසයක් ඇවෑමීම් ඒ ඉවර කළා මහා පවාරණී අපි ඊට පස්සේ දිනයක් නියම කරගෙන කටින චීවරය වැඩම කරලා මේ ස්ථානයේ සෙත් පිරිස් සජ්ජායනය වෙලා ඒ වගේම ලෝතුරු බුදුරජාණන් වහන්සේගේ මල් පහන් සෝඳුන් ඉලන් ප්‍රසාදේ පූජා කරලා අද දිනේ මුළු ගමේම හේවිසි නාද මැද්දේ සාදුකාර මැද්දේ මුළු ගමක්ම සතුටු වෙන සන්තෝෂ වෙන සැනසෙන වගේම ලෝතුරා බුදු සුවඳ මුළු ලෝකෙරටම ගමන් වෙන දවසක් ඇටේටයි අපි අද සතුටු වෙන දවස. මොකද ඊළඟ අවුරුද්ද තමයි මේ පින්කම කරන්න වෙන්නේ. කොච්චර සල්ලි තුණා කොච්චර බලය තිබුණා කොච්චර හැකියාව තිබුණත් ඔබට පින්කම කරන්න බෑ. ඔබට ඕන තරම් සිවුරු පූජා කරන්න පුළුවන්. නොඑක් දේවල් පූජා කරන්න පුළුවන්. නමුත් කටින සිවුරක් පූජා කරන්න බෑ. දැන් ඔබ සියලු දෙනාම මේ මුළු ගම්මානයේම ගිහිල්ලා හෙට හවස නැත්නම් හෙට දහවල සංඝයාට පූජා කරනවා මෙන්න මේ පියවර බාර ගන්නත්. ඒ බාරගත් සිවුර සීමාවට ගෙනිහිල්ලා සුදුසු භික්ෂුන් වහන්සේ නමකට පවරලා ඊට පස්සේ කටිනාන් සංස ධර්ම දේශනා පැවැත්වෙනවා. එනම් 26 වෙනි දින සවස 5 සිට 6 දක්වා කටිනානි සංස සහිත කවි බණ අසන්නට ඔබටත් පැමිණෙන්න පුළුවන්. එය 5 සිට 6 දක්වාම පැවැත්වෙන පින්කමක් ඇටියට ඒ වගේම හෙට දහවල සංඝ සතු දානය පූජා කරලා මේ උතුම් පින්කම නිමා වෙනවා. පින්කම් රජුරුවන් අපි නිමාවටපත් කරනවා. එහෙනම් දීර්ඝ අනුශාසනා කරන්නේ නැහැ. අක්කඳුර ශ්‍රී නන්දාරාම පුරාණ පුද බිම අද ලස්සනයි. ඒ වගේම සුවඳෙන් වක්‍ර වෙනවා. සිල් සුවඳ ගුණ සුවඳ මුළු ගම්මානයේම අද විහිදෙනවා. එනම් හදවත සුවපත් වෙන හදවත ධර්මයේ පැත්තට යොමු වෙන දවසක් ඇටියටයි අපි කතා කරන්නේ. එහෙනම් අමරසිරි මහත්මයාගේ නාමයෙන් නෝනා මහත්මියගේ නාමයෙන් මියගිය සියලුම ඥාතීන් සිහිපත් කරන්නට ඕන. මොකද ඒ දෙපළ එකතු වෙලා විහාරස්ථානයේ අඩුපාඩුවක් පැවතුණා. නාන කාමරේ හදලා හෙට සංඝයාට පූජා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් උතුම් පිනක් තවත් සිදු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් දීර්ඝව අනුශාසනා සිදු කරන්න යන්නේ නැහැ. කාල වේලාවන් ඉක්මනා යනවා. එහෙනම් බොහෝම පින් සිදු වෙන වැඩ ඒ වගේම දන්සලක් පවතිනවා. ඔබට එන හැමෝටම දන්සල් බොහෝමයක් මේ ගම් තුල පැවැත්වෙනවා. නොඑක් ආකාරයෙන් ඒ සංග්‍රහ කරනවා. එහෙම නැත්නම් දානය පූජා කරනවා. ඔයයන් එන හැමෝටම යන හැමෝටම මේ ගමේ ඉන්න ඇත්තෝ බලාගෙන ඉන්නවා ඔබ එන තුරුම. එනම් බොහෝම සන්දාවෙන් බොහෝම ගෞරවයෙන් විහිළුවකට ගන්න නැතුව මේ උතුම් පින්කම හැමෝම සද්ධාව ගෞරවය ඒ වගේම එකමුතුකමේ මුළු ගම්මානෙම ඇවිදලා වීථි සංචාරණය කරලා සතුටෙන් සන්තෝෂයෙන් නිමාවට පත් කරන්න කියන අවවාදය අනුශාසනාව සිදු කරනවා. එවැත්තන් දැනුම් දෙනව පින්තුනේ. එනම් සතුටෙන් අපි දැන් වැඩසටහන මම ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන්නම්. රත්න චීවරය අමරසිරි මහත්මයා නෝනා මහත්මිය මේ නිවහනෙන් අර පාරට එන තැනට වැඩම කරලා එතන සිට දායක සභාවට එය පවරනවා. දායක සභාව තමයි මේ මුළු ගම්මානයේම ගෙනහිල්ලා හැමෝමත් එක්ක එකතු වෙලා නැවත විහාරයේ තැන්පත් කරන්නේ. එතන විහාරයේ තැන්පත් වුණාට පස්සේ ආයි මේ නිවහනට අයිතිය තියෙන්නේ. උරුමේ තියෙන ළඟට. එහෙනම් ඒ විදිහට වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ගමන් මගම යන්නම් ඉක්මනින්ම මෙතන සිට ගොඩවන් මේ වඩුගොඩ දක්වා ගමන් කරලා නැවත හැරිලා ඊට පස්සේ සාගර මහත්මයාගේ නිවහන දක්වා
ඒ විහාරතර ගිහිල්ලා නැවත ඊට පස්සේ බාණවැල කුඩුවෙන් නාබරවත්තට වැටිලා නාබරවත්තේ විහාරස්ථානයේ තිබෙන නාබරවත්ත විහාරස්ථාන මාවතින් ගිහිල්ලා කරුණාසේන මහත්මයාට වැටිලා ඒ ප්‍රදේශයෙන් නැවතත් එතනින් එනවා හට්ටික ප්‍රදේශයට. හට්ටිකේ ඇවිදලා නැත්නම් ඒ ප්‍රදේශයේම ගමන් කරලා ඊට පස්සේ එනවායි කීනකැටිය ප්‍රදේශයට කීනකැටියෙන් ගෙවල් 20ට ගෙවල් 20න් අර සෝන් කන්ද දක්වා ගිහිල්ලා ඊට පස්සේ පරජන පදයට වැටිලා පරජන පදයෙන් අපේ ජුනියර් දක්වා ගිහිල්ලා ඊට පස්සේ කොකර කන්ද ප්‍රදේශයට ගිහිල්ලා නැවතත් විහාරස්ථානයට එය බාර දෙනවා. එහෙම නැත්නම් එය පූජා කරනු ලබනවා. මෙන්න මේ විදිහට ගමන මඟ සකසා තිබෙන බව හැමෝටම අපි දැනුම් දෙනවා. හැමෝටම හිතන්න අපි මේ කතා කළේ. එහෙනම් වැසටහන නිමාවටපත් වෙන්නම් වැස්වලහතදී හාමුදුරුවනේ පින් අරගෙන ඔබ යන්න. මේ විශ්ව ශක්තියෙන් අපි ඉල්ලන්නේ අපට උදව් කරන්න උපකාර කරන්න සෑම දිනාටම සතුටෙන් මේ ගමන නිමා කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව දෙන්න විෂ්ණු හාමුදුරනේ කතරගන්ධ හාමුදුරුවෝ ඇතුළු සියලුම දෙවි දේවතාවුනේ පින් අරගෙන මේ උතුම් පින්කම් කාර්ය කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව දෙන්න කියලා අපි හැමෝම ඉල්ලමින් අපිට මේ පින්කම නිමා වෙන තුරු කිසිම කෙනෙකුට අරදරයක් කිරියරයක් දුක් දුම්නසක් වේදනාවක් නොවේවා හැමෝම සතුටෙන් සන්තෝෂයෙන් සැනසෙල්ලෙන් මේ ගමන අවසන් කෙරෙත්වා සියලුම පින් අනුමෝදන් වේවා මේ පින විශ්වය අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු ශාසන ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා අනුමෝදිत्वा තිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු තං සදාතේ ඉදම්මේ නාතිරං හෝතු සුඛිතා හොන්තු නාතේ ඉදම්මේ නාතිරං හෝතු සුඛිතා හොන්තු නාතේ ඉදම්මේ නාතිරං කරගත් උතුම් කුසල් වේවා මේ සංසාර දුක නිවෙන්නට උතුම් නිවනින් සැනසෙන්නට අපේ මේ පින හේතු වාසනාව වේවා කියලා සාදු කියනවා. කායික සභාවේ උප සභාපති වෙන්නේ රංජිත් වසන්ත මහත්මයා. ඒ වගේම භාණ්ඩාගාරික වෙන්නේ කපිල මහත්මයා. ඒ වගේම ලේකම් තනතුර දරන්නේ යමුනා රෝණී මහත්මිය. උපලේකම් තනතුර දරන්නේ සිරිල් කරුණාරත්න මහත්මයා. ඒ වගේම අනිත් ප්‍රදේශවල ඉන්න සියලු දෙනා මතක් කරන්නේ සිහිපත් කරන්නේ මෙතන සිට අපේ අමරසිරි මහත්මයා නෝනා මහත්මියතුළු හැමෝම එය වන්දනාමාන කරලා අර පාර තියෙන තැනට වැඩම කරලා එතනදී අපේ දායක සභාවේ ඉන්න පින්වත් හැමෝම බාර අරගන්න ඊට පස්සේ ඒ විසනාද මැදේ නැත්නම් ඒවාව සිදු කරන්නට අපේ ඒවාව බාර ඉන්න කන්දමාල් මහත්මයාට ආරාධනා කරනවා ඒවාව සිදු කරමින් මේ කටයුතු කීවරය වැඩම කරවන ඒ කටයුත්තට ආරම්භ කරන්න නැත්නම් ඒ කටයුත්ත ආරම්භ කරලා ඉක්මනින් ගමන් කරන්නට පුළුවන් අපිට ඊළඟට එනම් අපි දායක සභාව ඇතුළුව සියලු දෙනාටම මතක් කරන්නේ හැමෝම සතුටින් යන්න හැමෝම සැනසීමෙන් යන්න හොඳින් කටයුතු කරන්න එකමුතුකම අපේකම මගේකම එමෙතන අපේ පන්සලේ පින්කම මගේ පන්සලේ පින්කම කටින මහා පින්කම උතුම් පින්කම පින්කම් මජ්ජුරෝ මේ ගෙනියන්නේ අපි මේ හැමතැනම එමෙතන වන්දනා කරන්නේ අපි සද්ධාවෙන් ගෞරවයෙන් යන්න ඒ වගේම හැමෝටම ගිහිල්ලා අවසාන වෙනකම් මෙතන ඉන්නේ 1000ක්ද 2000ක්ද 500ක්ද 600ක්ද අවසන් වෙනකම් පන්සලට අවසන් වෙනකම්ම හැමෝටම පැමිණෙන්න කියලා අපි ආරාධනා කරනවා සිහිපත් කරනවා හැමෝම නතර වෙන්නට එපා
යන යනතන ටිකක් අපොයි දෙනවා හේතලයි එහෙම නැත්නම් අමාරුයි ආදී කිසියක් හිතන්නේ නැතුව මෙතනින් පටන් ගත්ත එක පල්සරට දක්වාම පැමිණෙන්න කියලා හැමෝටම මතක් කරමින් සිහිපත් කරමින් එනම් පින්කමේ ඉතිරි වැඩ කටයුතු හේවිසිනාද කරන්නට නැත්නම් වතාවත් සිදු කළ හේවිසිනාද කරලා ඒ වැඩසටහන ආරම්භ කරන්නට අවස්ථාව දෙමින් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. සඳ මුනිතුමන් බුදු සඳ මනරං රැස්සෝ සමසොරන් නදා පැවසෝ නර්දාසදං එදා බුදු මගුලට රැන්සෝ සුරන් මුල්කොට ගන්ධබ දෙවියම විට දකුම්වයුමක් කළා මෙලෙස මාමුනී සීවරා නිර්තමල කර සපුරා බෙරයක් එනදරා ගාන්ධර්වය තාලං අදුරා 32ක් තාලං සූසට කලා සෞදං 21ක් සුරලෙන් ගැසිය පසලොත් වන්දමානා මින් කිසි වරද නැත ලැබෙන කුසලය අපමණ සතු සමන වමින අපට අවසර දෙන්න යහපත සොඳුරු ලෙසට බුදු වලවේ බණ දෙසන්න සව්සතහට වනගර මහල් ලෙස ගඳ බය ඉන්න ගඳ බිර වයන ලෙසට සියලු සතට මෙන් කරුණා පුද කරනා මේ විලසට බුද්ධ රත්නේ වලින් ආවි මිරඟ මඩලේ බිර වයන්න සඳේන්ද සාලපමින් සීල බලේ පැතිර යන්න සදෙව්ල වේ දෙවියන් අට ඇසෙනා ලෙස බිරවා යන්න කන්ද කුමරු මහා විෂ්ණු අනුහස තෙද පැතිර යන්න ලැබෙමෙ මට ධම්ම වරන් මෙරඟ මඩලේ බිරවා යන්න තුංග පසඟ බුදු වී සව් සත බෙදන්න වංග සිතක් නැතිවම විද්‍යාචක හට වන දෙසන්න තංගකණං අසුබිත ගොස් බුදු වී ජය ගොස ලැබුවය ලැබීමෙ මට සංඝ වරන් මෙරඟ මඩල බිරවා යන්න ලැබීමෙ මට සංඝ වරන් මෙරඟ මඩල බිරවා යන්න
සම්බුදු රැස් විහිදෙන්නයි තිලොවක් සැනසූ ගුණ සිහි වෙන්නයි හදවිල බැතිමල් කුසුම් පිපෙන්නයි පළමුව සම්බුදු පානම දින්නයි අඳුරු බිය සැක බැන සින්නයි නිවා කෙලෙස් ගිනි සිත් සැනසින්නයි උතුම් නිවන් මඟ සුව සැලසින්නයි දෙවනුව සඳහම් ගඟ නාම දින්නයි දුටු තැන කහවත දිස් වින්නයි මන පිනවන බාන පදම ඇසින්නයි සුවදීන් සිතම නිවන්නයි තෙවනුව මහා සංඝ රුවන වදින්නයි බැඳගෙන එලෙසින් දිරුවන් සරණී සැම ආදරණී ලබමින් සිව්මහා දෙව්රැක වරණී අසනු බැතින් සැම කටිනේ වරුණී ගතිනේ පැහැදූ සැමසිත් සඳහම් රසිනේ ලෝතුරු ගුණ සිහි කොට එලෙසිනේ සාදු හිතින් අපි පුදනෙමු කටිනේ හින්ද නිති උඩු ගුවනේ පිවිතුරු පරසතු ඉසිමින් නිතිනේ විසිතුරු පසතුරු නන්ද දෙයි වෙතිනේ පිවිතුරු සිතකින් දෙමු කටිනේ සසුනට දියුණුව උපදන සිතිනේ අරුණට පළමුව සැමසොම් නසිනේ සංගුණට පහසුව ඇතිවන ලෙසිනේ මෙලෙසට පුද දෙමු
මසට පුරසාන්ද නැඟආලිසිනේ සැමහට කුසලය ඇතිවන සිතිනේ සසරට යහපත